අද පුංචි ගමනක් යන්න තමයි යන්නේ අපි. මම නම් යන්නේ ඉතින් මේ ක්ලිනික් එකකට. පුංචි අක්කලා යනවාද දේවාලේ. එයාලගේ බාරයක් තියෙනවා. ඉතින් ඒක නිදහස් කරන්න. අද සෙනසුරාදා දවසක්නේ. ඒක නිසා ඉතින් දෝනිමනිකත් ලෑස්ති කරාම අම්මම්මලත් යනවා තාත්තත් යනවා එක්ක යවන්න. මුලින්ම ඔන්න මං ආවා මෙතන ක්ලිනික් එක ළඟට. මාව දාලා ඒගොල්ලෝ යන්නේ මෙතනින්. එතන ලොකුවට වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නෑ මං. මේ ඉතින් දේවාලේ මෙතන ඉතින් මේ දෝනිගේ චූටි බාප්පයි තාත්තයි දෙන්නන්න කිරි උතුරන එක තමයි චුට්ටක් නංගි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරන් තිබ්බා. ඉතින් ලොකුවට නම් වීඩියෝ ක්ලිප්ස් අරන් තිබ්බේ නෑ මොකද මාත් දේවාලේ ගියේ නෑ. ඉතින් මේ ඔන්න කිරි උතුරන එක තමයි මේ තියෙන්නේ. ඒගොල්ලන්ගේ වෙඩින් එකට උන බාරයක් තමයි මේ නිදහස් කරන්න ගියේ. චූටි මණිකත් ඉන්නවා ඉතින් මේ මට යන්න ඕනේ නෑ මොකද මගේ ක්ලිනික් එක ටිකක් වෙලා ගියා ඉවර වෙද්දි මේගොල්ලෝ දේවාලේ වැඩ ඉවරලා කෝල් කරද්දි තමයි මගේ එකත් ඉවර වුණේ. චූටි මණික ඉතින් ගිය නිසා ගානක් නෑ ඔන්න බලාගෙන ඉන්නවා. බෑග් එක ගෙදර ඉඳන්ම දාගෙන ගියා ගලවන්නම බෑ කිව්වලු. ඒක දාගෙනම තමයි දේවාලෙත් ඉඳලා තියෙන්නේ. යා හරි ආසයි මේ බෑග් එකට. අප්පච්චියට ගෙනත් දුන්න බෑග් එක. ඉතින් උදේම දේවාලේ යනවා කිව්වට පස්සේ ඔකට එක එක ඒවා දාගෙන ලෑස්ති වුණා. ඉතින් ඔන්න පළතුරු වට්ටියකින් එයා ආසම කෑම මේ ඉතින් ඕටමෙල මේ ඒකත් කනවා. මේ එයා හරි ආසයි මේ කොමඩු කන්න කොහොමත් අනිත් පළතුරුත් කනවා. මේකට හරි ආසයි. ඉතින් එතන වැඩේ ඉවර වෙලා නංගිලාව මාව ගන්න ක්ලිනික් එක ළඟට. ඒ අරගෙන එහෙම අපි අම්මම්මලා ගෙදර ආවා. ඇවිල්ලා දවල්ට කෑම එහෙම කාලා ටිකක් වෙලා ඉඳලා දැන් මේ හවස් වෙලා අපි ආපහු යන ගමන් ඉතින් අපි ආපහු කටුපත ගෙදර යන්න ඕනේ හවස. ඉතින් නංගිලත් යද්දිම එහෙම මෙයන් කියලා මයි දෝනි දැන් ඉතින් යනවා. දෝනි මණික ඉතින් මට විස්තර කී යන්නේ. දැන් ඉතින් තනියෙන් පයින් යන්න හරි ආසයි වෙනවනේ. අවුව කියලා මේ ළඟින් තියාගෙන ගියාට ඉන්නේ. අර දෙන්න පස්සෙන් යන්න දුවන්නේ. මේ අවුව සැරයි. ඉතින් ඉර බහිනකොට මේ පැත්තට තදට ඉර එළිය වැටෙනවනේ. ඉතින් මේ අද දවසේ ඔය විදිහට තමයි චූටි මණික දේවාලේ ගියා. අම්මා ක්ලිනික් එකට ගියා. ඉතින් ඔය විදිහට තමයි මේ පුංචි වීඩියෝ එකක් ලොකු එකක් නෙවෙයි. ආය අලුත් දවසක ඔයාලා හම්බෙන්න එන්නම් යාළුවනේ ගිහින් එන්නම්.